Seeking Production. Light, camera, action. අයිබෝවන් වාසනාවන් අද දිනවා ටිකට් රෙව්ති කට කැපුවත් බොරු කියන බොරු කීවත් ඇත්ත නොකියන 12 බුනිකර තරුවක් රෝති සමග එක්කන මම උඹලට නෑ මූ කාටවත් නෑ ඔයාලට උනේ සමාජ තොරතුරු නම් සමාජ තොරතුරු ඉල්ලන්න අනුන්ගේ දාලා නෑ අපේ නම් වැඩ නෑ නේ උඹලට අපි කියන්නේ ප්‍රයුක්ති මුලින්ම සිරස්තල ගහෙන් වැටෙනු පොඩකින් කියන්න දෙන්න ගහෙන් වැටෙනු ගුණාට සර් ෆයිල් එක අස්සම් කරන්න ඉන්නේ ඔය කරන් පළෙන් බම් ප්‍රයුක්ති කියන්නේ පළයන් ප්‍රයුක්ති කියන මම ප්‍රයුක්ති කියනවා සාමාන්‍ය වරදක් වුණා නම් සජීව විකාශයෙන් ඉඳලා ඕවා වෙන්න පුළුවන් සාමාන්‍ය දේවල් අපි නැවත සිරස්තලට යමු ගහෙන් වැටෙනු ගුණාට මිනිහෙක් තියෙනවා මේ අවස්ථාව වෙනට අපිට නවතර තොරතුරට සිදුවෙන වාර්තාවලට අනුව ගුණාගේ සිසුන්නාවට දැඩි ලෙස විපතක් වෙලා තියෙනවා. කම්බි 21ක් දාලා තියෙනවා. මිනිහාගේ අඟ කැඩිලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. මේ අවස්ථාවේදී ඔබට තොරතුරු කියනවා මේ අපි බැලුවේ ඒක හරකෙද්ද බොම්බිලිද්ද කියලා. කුණ කටුවේ. මේ අවස්ථාවේ තොරතුරු සජීව මේ දෙනවා අපේ සකල පුජා මහත්තයා. ආයිබෝවන් සකල පුජා මහත්තයා අපිට එම ගුණාගේ තොරතුරු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. අස්සලාමු අලයිකුම්. ආයිබෝන් සන්දීප ඔබට මේ පේනවා ඇති ගහෙන් වටුණු පුද්ගලයාගේ නිවස මේ ප්‍රදේශයේ තියෙන්නේ මෙතනින් අපිට පේනවා යන නිවස අපි ගෙදරට ගිහිල්ලා බලමු පුද්ගලයා ගැන ඔබට පල්ලෙහාට එනකොට පේනෙන්න ඇති අර ප්‍රදේශයේ පේනවා සුන්දර දියැලක් එමෙන්න ඔබට පේනවා අර පල්ලෙහින් පේනවා ලස්සන ගඟ ඉතින් මේ ගම කොතර ලස්සනද කියනවා අර මැද්දේ සුපිරි ආප කඩයක් තියෙනවා ආප්ප 50යි නේද ඔබ ගම ගැන කියන්න දාවේ ලෙඩා ගැන කියන්න. sorry life is like that by mistake එහෙනම් ඔන්න අපි ලෙඩාගේ තත්ත්වය බලමු මේ ලෙඩාගේ නිවස දෙනවා ලෙඩා අසාධ්‍යයි කියලා තමයි ගොඩක් දුරට අපිට වාර්තා වෙන්නේ අපි එහෙනම් යන් බලන්න සිසරා මේ රෝගයාගේ නවතම දර්ශන පුද්ගලයාට ඒ මොකක්ද මේ රෝගයාට හොඳටම අසාධ්‍ය බව ඔබට පෙනියනවා කැමරාකරු හොඳින් අපිට දර්ශන රෝගයාට තවත් අසාධ්‍ය වෙන බව අපිට පෙනෙනවා දකින්න ඇති දැන් යනවා අපේ ඊළඟට ප්‍රවෘත්ති අපිට අහන්න යන්නේ ගලවෙල ප්‍රදේශයේදී. excuse me sir tea or coffee අරන් යනවද යා? නෑ තේ කපිල. එන ගන්නකො. ආනේ. ඔය මොනවද කරන්නේ? ඔය යන්න. ඔය යන්න. මේ පොත හරිම සංවේදී පොත. අපේ ගලවෙල ප්‍රදේශයෙන් අපිට ආරංචි වෙන්නේ. අද සමාජයේ ආර්ථික ඊටාම පහළ මට්ටමක තියෙන්නේ. මොනවා වුණත් සල්ලි නැතු වුණත් ඊළඟ සල්ලි ටිකක් දෙනවනේ අපි. ඔව් දෙන්න. මේ අවස්ථාවේලා තින්නේ කුණ කටුවේ කලපඩ ඉන්නකම වෙන්නේ අපිට. ඔන්න ඔකයි තත්ත්වය. මම කිව්වා මං කුණ කටුව කන්ට එපා කියලා. කුණ කටුව ගැන අපි කතා කරද්දී කුණ කටුව ලංකාවේ ඉන්න උග්‍රවිශ සත්ත්වේ. උගේ දල් දෙක තියෙන්නේ මෙහෙම, කට තියෙන්නේ මෙහෙම. හැබැයි ගැඩ බිල්ලෙක් කොහොමද? කොහෙද මං ගැටිවිල නැහැ විසයිද? පොළඟාගේ ඉන්නේ ඔළුව ඇවිල්ලා බෝතලයක් වගේ. එහෙම අපි දැන් කුණ කටුව විස්තර කරන්නේ නැහැ නේ අපිට. අපි මේ මිනිස්සයාගේ විස්තර මේ දැන් ඉතින් එම කුණ කටුව මෝචරියේ අනිත් එක ඉස්පිරිතාලේ එයා නැන්නේ අඩනේ කුණ කටුව. යකෝ කුණ කටුව මරනට අපිට මොකද මිනිස්සුන්ගෙන් හිටපන් ඒක මෝචරේනේ. ඉතින් යකෝ කුණ කටුව දෙන්නේ මිනිස්සයාද
කොන ගැටුවා. උඹම කාපා. දැන් අපි ස්පිටාලට ගියා අපේ මාධ්‍යවේදීන් දෙන්න. ඒදී වීඩියෝ ගන්න අපිට අවසර ලබා දුන්නේ නැහැ. අපි කොහොම හරි හොරෙන් ෆොටෝ ටිකක් ගහගත්තා. ඔයගොල්ලන්ට පේන්නේ ඒ ෆොටෝ ටික. ඒ ටික බලලා අපි නැවත වතාවක් ප්‍රතිකාශයෙන් හමු වෙමු. මිලඟට අපිට ෂෙයාර් කෝපෙන් කෝපේ තරම් පලෙන් පලෙන් මේවා කරන්න ලාප්පා මේ ගිතර. පලෙන්ම යන්න අපි සමාව වෙන්න මේක හරියම කරදරයක් අපිට කියන්නේ සර් හම්බගෙන මැඩම් කෙනෙක් ඇවිල්ලා. මැඩම් කෙනේ ඔහොම ඉන්න ඔබනි මෙන්න. මැඩම් කෙනෙක් ඇවිල්ලා ඔබනි වෙන්න. මම ප්‍රවෘත්ති කියලා මෙන්න කියන්නේ ප්‍රවෘත්ති මැඩම් සර් විනාඩි 5කින් එන්නම් කිව්වා. ඊ විනාඩි 5කින් ටකේ කරමු හරි නැවත අපි සියස්සව සමන් දෙමු අද සමාජයේ මේට ස්වාමි පුරුෂයාගෙන් භාර්යාව ගුටි කනට සාමාන්‍ය දෙයක් එහෙම නේද එහෙම දෙයක් හැබැයි මේක හරි අසාමාන්‍ය විදිහට අපිට වාර්තා වෙන්නේ ගල්පාත ප්‍රදේශයෙන්මයි මොකක්ද දන්නවද තම භාර්යාවගේ හිරිහැර දුක් පීඩා විඳගත නොහැකිව තම අසරණ වූ ස්වාමි පුරුෂයා වතුර බීලා මිය යන්න තත් කරලා ෂෙයාර් උදිතාධිකාරිය ඇවිල්ලා. ආච්චි කරෙද්ද පලෙන් යන්න මේ ස්වාමි පුරුෂයා ෂෙයාර්ගේ වයිෆ් ඉඳගෙන ඉන්න කිව්වා. මෙහෙම දැන් මෙහෙම වෙන්නේ ස්වාමි පුරුෂයෙක් භාර්යාවගෙන් බැනුම් අහන සාධාරණයි ඒ දුටි කාලා මැරෙන්න වතුර බීලා තත් කරන එක උගේ යකෝ බඩ පිපුරුණා මට සපෝට් එකක් දීපන් බං බඩ පිපුරුණා චූබාර හැදිලා මැරෙනවනේ ඒක තමයි ප්‍රශ්නේ මෙතන මොනවත් මං කියන්නේ මැරෙනවා නම් එක්ක වහ කුප්පිය බොන්නනේ ඩේට කර. යකෝ හොස්පොට් දීලා තියෙන්නේ ගනින් ඔක දැන් අපිට අපේ ප්‍රදේශයේ නාලිකාවේ හිටපු අපේ කැමරාකරු ගිහිලා තියෙන අය පුවත නිරීක්ෂණය කිරීමට මොනවා වුණත් මේ අපේ කැමරාකරු ගිහින් නැහැ ඊයර කොත්තුවක් කාලා බඩේ අමරක ලැට් එකේ අපේ නිවේදකතුමාම තමයි හැබැයි පව්. මේ අවස්ථාවේදී කැමරාව සමගම එම ස්ථානට ගිහින් ඉන්නේ ඔබට එම ප්‍රවෘත්තිය සජීවීන් අරබන්න අපි දැන් එතනට යවලා තියෙන්නේ සකලුජ මහතා. එයාට අපි සකලුජ මහතාට අවස්ථාවක් දෙනවා. මම රන්දි සිටින්නේ බිරිඳගේ වද හිංසාවලට ලක් වෙමින් ජීවිතේ වන්දි ගෙවීමට තැත් කරන පුද්ගලයෙකු සිටින ප්‍රදේශයකයි. ඔබට මේ පුද්ගලයාගේ දර්ශන මා කැමරාව අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. අපිට මේ මොහොතේ මගේ කැමරා සහකරු ඇත්තටම නෑ. ඔහුට ඊයේ රාත්‍රියේ කාපු කොත්තුවක් හේතුවෙන් මේ මොහොතේ වැසිකිලි ගත වෙලා ඉන්නවා. මම දැන් කැමරාව අනිත් පැත්ත හරවලා එම පුද්ගලයාගේ දර්ශන පෙන්වන්න. ඒ නිසා මදක් රැඳී සිටින්න. මට මෑමේක කරන්න හැමදාම ගානවා ගෑණි මං කිව්වා අපේ අම්මට මෑමේ කතාද කරන්න කියලා හොඳ කෙල්ලෙක් දෙන්නලා හිටියේ ඒක දාගන්න දුන්නේ නැහැ මම මොනවද වතුර බීලා වැටුණා වතුර බොනවා අයියෝ වතුර බිබුඩ මැරෙන්නේ නැහැ බොක්ක පුපුරලා මැරියා උඹගේ අයියෝ ගෑණිගේ සද්ද එනවා මට එනවද කොයිද මේ පැත්තට විශේෂ ප්‍රයෝගය බේකින් නිවුස් එක බේකින් නිවුස් එක කොහොමද නාටකාරේ? බේකින් නිවුස් එක විශේෂ ප්‍රයෝගය විශේෂ ප්‍රයෝගය මේ අත වාර්තා වෙනවා මේ ඇවිල්ලා ගල්පොත සෙල්ලිපියේ පැත්තෙන් අපිට හමුවන්නේ මේක මහා විනාශයකට මුළු පුරුණ ප්‍රයෝගයක් වෙන මේ අවස්ථාවේදී ප්‍රයෝගිත අපි සම්බන්ධ වෙමු අහගෙන ඉන්න ප්‍රයෝගය අඩයක් කාලා පඩයකේ පුද්ගලයෙක් විනාශ අපිට වාර්තා වෙනවා එතන විශාල භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා විච්ච මාපක 3.5ක අපි දැන් එම ප්‍රයෝගිය බලන්න එතන අපි සජීව එකතු වෙන්න ලැහැදී අපි දෙන්න එච්චරට මේ අඩේ බලවත් අඩේ නෙමෙයි බලලා තියෙන්නේ පඩේ බලත් වෙලා තියෙන්නේ අපිට අක් ගාලා ඒ භූමිකම්පේ බලන්න යමු යන්න කිග්නු සිතු අපිට කෙලින් ඉඳගෙන ඉන්න බැරි අධික තමයි තමයි පාකර යන්න උඩ පස්කන්ද තියෙනවා පුද්ගලයා තාම හොදාගන්න නැහැ පුද්ගලයා අටු බව තමයි අන්නේ අපේ ප්‍රවෘත්ති නරඹුව ඔබට ස්තුතියි. නැවතත් අපි එම ගල් පොත සෙල්ලිපියේ පැත්තට ගිහින් ආවා අපිට දැක් ගන්න ලැබුණේ අඩේ ෂෝක්
පඩේ ෂෝක් විදියට මෙයාසාරේ දැකගන්න ටික රොමැන්ටික් කියන්නේ සුපිරි විප්‍රමාචක කියන්නේ සුපිරි නේ මචං භූමිකම්පනේ. ඒ පැත්තේ සුපිරි වායු දූෂණයක් සිදුවලා තියෙනවා. ඒකට අපි වෙනම වැඩ පිළිවෙලක් ගන්නවා. ඉතින් මෙතෙක් කලා රැඳී සිටි ඔබ සියලු දෙනා අද දවසේ අපේ ප්‍රවෘත්තිකාල රැඳී සිටින බෙහෙමින් ස්තුතියි අපි ප්‍රවෘත්තිත් එක්ක නේද? ඔව් නැවත දිනයකින් මෙම ප්‍රවෘත්තිත් සමග එනතුරු ඔබ සියලු දෙනාටම සුබම සුබ දහවලක් ඒවා ආයිබෝවා වණක්කම් ඔබ ගියපු දුර වැඩි මේ තරම් කාලයක් බලන් හිටියා මට හරිම මහන්සියි මට වඩා ඔබට යැපෙන ඔබ කෙනෙක් ලැබෙන්න කියලා එම් කළ සිටින්ම පෙරදා ආයම ප්‍රාර්ථනා